ඔන්න අද මං ඔයාලට තවත් විශේෂ දෙයක් කියලා දෙන්න හදන්නේ. ඉතින් මං අද නිර්මාණය කරනවා කොහොමද ඕඩර් බුක් එකක්, ඒ කියන්නේ ඔයාලට ලැබෙන ඇණවුම් සටහන් කරලා ඔයාගේ ලාභය ගණනය කරගන්නේ කියලා පුංචි වීඩියෝ එකක්. මුලින්ම ඔයාලට මේ පොත හදාගන්න ඔයාලා කැමති රූප කීපයක් ගන්න පුළුවන් කලර් print out එක. ඉතින් මං කැමති කේක් නිර්මාණ කීපයක මම ෆොටෝස් කීපයක් අරගෙන ඒවා කලර් print out එකකින් print අරගෙන තියෙනවා. ඊළඟට මම තව අරගෙන තියෙනවා මේ පොතේ ඉදිරිපස කොටසින් මට අලව ගන්න ඔන්න my order book නැත්නම් log book කියලා කොටසක්. ඒ වගේම ඊළඟට මම පුංචි CR පොතක් තෝරගත්ත මේ සඳහා පිටු 80ක් තියෙන කොටු පොතක් තමයි මම තෝරගත්තේ. ඊළඟට මම මේ පොතට ලස්සන කවරයක් දැම්මති. මම කැමති වර්ණයෙන් ඔන්න කවරයක් දාගෙන ඒ වගේම ඊට පස්සේ මම මේ වගේ ඒ වර්ණයට ගැලපෙන කාඩ්බෝඩ් එකක් තෝරගත්තා. ඉතින් මේවා කඩේ ගන්න තියෙනවා. ඊළඟට මම මේ කාඩ්බෝඩ් එක මේ විදිහට A4 බෝඩ් එක වටේ ගම් ගාලා අර පොත උඩින් අලවනවා. හැබැයි මෙතන විශේෂත්වයක් තියෙනවා. වටේ මට කොටසක් පේන විදිහට මේ විදිහට මම අලව ගත්තා. ඔන්න ඒ විදිහට අලව ගත්තට පස්සේ කලින් ඔයාලා කපාගත්ත ඔයාලා කැමති රූප ටික මේ පොත ඉදිරිපසින් අලව ගන්න ඕනේ. ඉතින් මුලින්ම පුළුවන් ඔයාලට මේ රූප ටික එන්න ඕනේ තැන් ටික මේ විදිහට ලකුණු කරගෙන ඊට පස්සේ ඔයාලට අලව ගන්නත් පුළුවන්. නැත්තම් ඔයාලා කැමති විදිහට මෙහෙම අලව ගන්නත් පුළුවන්. ඔන්න දැන් මම කැමති විදිහට මම මේ පොතේ ඉදිරිපසින් අලව ගන්නවා. ඔන්න ඒ විදිහට අලව ගත්තට පස්සේ අර මං කිව්ව my order logbook කියන එක නැත්තම් ඔයාලට පුළුවන් ඔයාලා කැමති විදිහට මේක my order book නැත්තම් my logbook තමයි cake book මේ විදිහට ඔයාලට ටයිප් කරගෙන ඒක ඔන්න මං අලව ගත්තා. ඊළඟට මට මේ පොත තවත් ලස්සන කරගන්න මං චූටි පගළු ඇට ටිකක් මේ විදිහට ගම් වලින් අලව ගන්නවා. මං හිතන දෙයක් තමයි මොන දේ කළත් අපි ලස්සනට පිළිවෙලට කරනවා නම් අපිට ඒක හරි ආසාවෙන් කරන්න හිතෙනවා. ඉතින් මේ තියෙන මං ඒ විදිහට නිර්මාණය කරගත්ත මගේ පුංචි පොත. ඔන්න ඊට පස්සේ මම ඉස්සරහා ඔය විදිහට ලස්සන කරගත්තා වගේම තමයි මං ඇතුළ පළවෙනි පිටුවත් මේ විදිහට මගේ ලස්සන රූප කීපයක් දාලා මම අලව ගත්තා. ඔන්න ඊළඟට තමයි මේ පොතේ වැදගත්ම කොටස තියෙන්නේ. කියන්නේ මට අවශ්‍ය විස්තර ටික මම මේ වගුවක් ආකාරයෙන් කොහොමද මේ පොතේ සටහන් කරේ කියලා. ඉතින් මම මුලින්ම මට ඇණවුම ලැබුණු දවස, එතකොට කස්ටමර්ගේ නම, එතකොට කේක් එකට මම වෙනත් එකතු කරන්න දේවල් තියෙනවාද, එතකොට කොච්චර ප්‍රමාණයක්ද, මට ඇඩ්වාන්ස් කීයක් ලැබුණාද, එතකොට තව මට කීයක් ලැබෙන්න මුදල් තියෙනවද, මේ විස්තර දාලා මට අවශ්‍ය පරිදි මම මගේ මේ පොතේ වගුවක් නිර්මාණය කරගත්තා. ඉතින් ඔයාලටත් පුළුවන් ඔයාලගේ මේ අවශ්‍ය විස්තර දාලා ඉතින් මගේ වගුවම වෙන්න ඕනේ ඒ අවශ්‍ය විස්තර දාලා ඔයාලට ගැළපෙන පරිදි වගුවක් නිර්මාණය කරගන්න. ඔන්න දැන් මං ඔයාලට කියලා දුන්නු විදියට හදපු තවත් පොතක් තමයි මේ ඔයාලා දකින්න. ඉතින් ඔයාලට මේ පොත කොහොමද මම නිර්මාණය කළේ කියලා දැනගන්න මේ වීඩියෝ එක අවසාන වෙනතෙක් රැඳී සිටින්න පුළුවන්. ඉතින් ඔයාලට කැමති විදියට ඔයාලගේ කැමති වර්ණයක් දාලා එතකොට කැමති පින්තූර නැත්නම් වෙනත් ඩිසයින් එකක් මේ සඳහා භාවිතා කරලා කැමති විදිහට ඔයාලගේ පොත නිර්මාණය කරන්න පුළුවන්. ඒ සඳහා ඔයාට ඔයාගේ නිර්මාණාත්මක හැකියාව භාවිතා කරන්න. මේ වගේ පොතක් නිර්මාණය කරගත්තාම අපිට තියෙන වාසිය තමයි අපිට ලැබුණ ඇණවුම් අපිට අමතක වෙන්නේ නැහැ. ඒ වගේම තමයි
වර්ෂයේ අවසාන වෙනකොට අපි කොච්චර මුදල් උපයලා තියෙනවද? අපිට ඒ මුදල් වලින් කොච්චර ප්‍රමාණයක් ඉතිරි කරගන්න පුළුවන් වුණාද? අපිට ඇණවුම් කොච්චර ප්‍රමාණයක් ලැබුණාද? මේ වගේ අපිට අවශ්‍ය කරුණු රාශියක් අපිට දැනගන්න පුළුවන්. එතකොට මේ අවුරුද්දට සාපේක්ෂව ඊළඟ අවුරුද්දේ අපිට පුළුවන් හොඳ සැලසුමක් හදාගෙන අපේ ව්‍යාපාරය තව තවත් දියුණු කරගන්න. ඉතින් ඒ වගේම තව වාසි රාශියක් අපිට මේ වගේ පොතක් නිර්මාණය කරගත්තාම තියෙනවා. ඉතින් ඔයාලා කැමති විදියට මේ වගේ පොතක් හරිම පහසුවෙන් නිර්මාණය කරගන්න අවශ්‍ය වෙන්නේ ඔයාලගේ නිර්මාණාත්මක හැකියාව. ඉතින් ඒ විදියට ඔයාලත් මේ වගේ ලස්සන පොතක් නිර්මාණය කරගෙන ඔයාලගේ ව්‍යාපාර කටයුතු සාර්ථක කරගන්න ඔයාලට ලැබෙන්න කියලා මම මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් දිගටම මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න.